ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries මගේ YouTube channel එකට. ඔන්න අද මං අරගෙන ආවේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. මේකේ තියෙන්නේ මං ගාව තිබුණා පාවිච්චියට ගන්න නැති අලුත් ටොප් එකක්. ඉතින් මං මේ ටොප් එක පාවිච්චි කරලා කොට්ටෝරයක් මහන එකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මං ඒක කරගත්තේ කියලා. මෙහෙමයි මේක මම ගොඩක්ම මහන්න දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ටිකක් මහන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරන්නේ මේ ටොප් එක පාවිච්චි කරලා මට ඕන විදියට මගේ කොට්ටේ ඒ කොටට සයිස් එකට අදාළ කොට්ටුරේ මහගන්න. පළු දෙකක් තියෙනවා. මට ඒ පළු දෙකෙන් කොටුර දෙකක් මහන්න පුළුවන්. ඒක පොඩක් පළලින් අඩු දිගින් වැඩි කොට්ටයක්. ඉතින් ඒ නිසා මට පළු දෙක පාවිච්චි කරලා උර දෙකක් මහගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම මුලින් කිව්වා වගේ මම මේ ගොඩක් මහන්න දන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මම මේ හින්දා මෙෂර්මන්ට්ස් එහෙම ගත්තේ මුලින්ම කොට්ටේ තියලා මුලින් නවල බැලුවා. ඒක කොටේ දාන්න පුළුවන් ප්‍රමාණයට පළල තියනවද කියලා. ඒ රෙද්දේ. ඉතින් ඔන්න එක පළුවක් කපා ගත්තයින් පස්සේ ඒක ඇති පළල. ඊට පස්සේ ඉතින් පැති දෙකක් මහගන්න විතරයි තිබුණේ ඒකෙදි. ඊට පස්සේ පිටිපස්සේ පළුවෙන් තමයි එහෙම මැහුවේ. ඉස්සරහා පළුව මහන්න ගියාම පොඩි අභියෝගයක් තිබුණා. මොකද ඉස්සරහා තියෙනවා බොත්තම් ඇවිල්ලා තියෙන කොටසක් තියෙනවා. සහ මේක මේ අත් දෙක තියෙන නිසා රෙද්දේ උඩ හරිය පටුයි. ඉතින් හැබැයි ඒකට මම පොඩ්ඩක් පොඩි උත්සාහයක් දැරුවා ඒක වෙනස් විදියකට මහගන්න. පොඩ්ඩක් විතර කොට්ටේ තද ගතියක් ආවා. කොට්ටේට දැම්මයින් පස්සේ උඩ හරිය අර පටු නිසා මේ පොඩක් තද ගතියට ආවා. හැබැයි මගේ අවශ්‍යතාවය සපුරගන්න පුළුවන් වුණා. ඔන්න ඒක තමයි මම අද මගේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඇත්තටම මම මේ පොඩි අයිඩියා එකක් දෙන්න මේ වීඩියෝ එක ගෙනාවේ. අපි ගාව තියෙන අපි පාවිච්චි කරන්නේ නැති ඇඳුමක් පාවිච්චි කරලා උනත් අපිට සමහර සරල අවශ්‍යතා වලට මේව පාවිච්චි කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි ඇත්තටම මට මේ වීඩියෝ එකෙන් ඕන උනේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔන්න දැන් ඉතින් ඒ වැඩේ මහලා ඉවරයි. අන්තිම ටික තමයි ඔය යන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි ඉතින් මට මහගන්න ඕන උර දෙක ආවේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ලැබුණේ ඒ උර දෙක. ඒ වගේම මම මේකට ඇඩ් කරා තව මං ගාව තිබුණා සායක්. එකත් ඇත්තටම පාවිච්චි කරේ නැහැ මම මේ සාය. ඒකේ පාටත් එක්ක ඒකට මම කැමති වෙලා තිබුණේ නැහැ සායක් විදිහට අඳින්න. ඉතින් මං කරපු වැඩේ ඒක ගැලෙව්වා. ඒක ගලවලා ඒකෙන් මම තවත් කොට්ටුරයක් මහන
ප්‍රමාණයට ඒක සකස් කරගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ගලවලා ඒකෙන් මේ මුතු වගේක් අල්ලලා තිබ්බා. ඒ මුතු ටික ගලවන එක නම් මේකේ නැහැ. මම මේ මුතු ටික අයින් කරලා ගලවලා ඒ රෙද්ද ගත්තා. ඉතින් ඒ රෙද්දෙන් මම තවත් කොටුරයක් මහගන්න එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම ඉතින් මට හරිම ප්‍රයෝජනවත් වුණා. මොකද ඒ රෙද්දට මම ආසයි. හැබැයි ඒකෙන් සායක් අඳින්න පොඩක් ඒකට කැමැත්තක් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම ඒක ගැලෙව්වේ. ඉතින් ඉස්සරහට බලමු වීඩියෝ එකෙන් කොහොමද ඒ රෙද්දෙන් මම මහගත්ත කොට්ටුරේ ආවේ කියලා. ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න මූලික හේතුව උනේ අපේ තුන්වෙනි ලෝක රටක් විදිහට ලංකාවේ වැඩිය පාවිච්චි නොවුනට පිටරට වීඩියෝස් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලොන්ගේ රෙදි රීයුස් කරනවා. ඒ කියන්නේ යාලා සාමාන්‍යයෙන් යාලා පාවිච්චි කරන රෙදි අපතේ දාන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන් උපරිමයෙන් පාවිච්චි කරනවා. ඒකට හේතුව පාරිසරික සාධකත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එකක් බලලා තමයි මටත් මේ වගේ අයිඩියා එකක් ආවේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අවසානයේ පෙනුම ඒ කොට්ටුරේ මහගත්තයින් පස්සේ ආවේ. මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.